කම්පැනි නේම් එක සබ්මිට් කිරීමෙන් පසුව ඉදිරි ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු මෙම ලින්ක් එක හරහා ෆිල් කරගන්නේ කොහොමද කියලා මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව පැහැදිලි කරනවා. මුලින්ම ඔබට එවපු ලින්ක් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. සමාගමේ වර්ගය කියන සෙක්ෂන් එක ඔටෝමැටිකලි ෆිල් වෙලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. ඉතිරි කොටස් ෆිල් කරන විදිහ අපි දැන් බලමු. ඔබේ සමාගමේ ඊමේල් ලිපිනය සහ නම ඇතුළත් කරන්න. ඉන්පසු ව්‍යාපාරයේ ස්වභාවය සෙක්ෂන් එක ෆිල් කිරීමට ඔබේ ව්‍යාපාරයේ සිදුවන ප්‍රධාන මෙහෙයුම් කටයුතු සහ අරමුණු ඇතනම් ඒවා මෙහිදී ඇතුළත් කරන්න. ඉන්පසු ඉදිරියට බටන් එක ක්ලික් කර දෙවැනි පියවරට යන්න. මෙහිදී ඔබේ සමාගමේ ලේකම්වරයාගේ විස්තර ඇතුළත් කළ යුතුය. මම ඇතුළත් කළ සමාගමේ ලේකම් ලෙස This Advisor Private Limited කටයුතු කරන නිසා මා එය තෝරාගත් අතර ඔබේ සමාගමේ ලේකම්වරයා වෙනත් පුද්ගලයෙකු නම් වෙනත් අයෙකු මත ක්ලික් කර ලේකම්වරයාගේ විස්තර ඇතුළත් කළ හැකිය. ඉන්පසු තුන්වන පියවර සඳහා ඉදිරියට යන්න. මෙහිදී පළමුව සමාගමේ ලිපිනය ඇතුළත් කළ යුතුය. ඉන්පසු එම ලිපිනයට අදාළ පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ග්‍රාම නිලධාරී වසම තෝරා ගන්න. ඉන්පසු ඊට අදාළ තැපැල් කේතය ඇතුළත් කරන්න. එය නොදන්නේ නම් ඔබේ ප්‍රදේශයට අදාළ තැපැල් කේතය Google සර්ච් කර පහසුවෙන් ලබාගත හැකිය. ඉන්පසු ඉදිරියට බටන් එක ක්ලික් කර 4 වෙනි පියවරට යන්න. මෙහිදී ඔබේ සමාගමේ සිටින අධ්‍යක්ෂකවරුන්ගේ විස්තර ඇතුළත් කළ යුතුය. ඒ සඳහා අධ්‍යක්ෂකවරයෙකු එක් කරන්න මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබ සමාගමේ අධ්‍යක්ෂකවරයාගේ ආමන්ත්‍රණය, ජාතිකත්වය, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ඉන්පසු පුද්ගලික තොරතුරු සෙක්ෂන් එකේ ඇති සම්පූර්ණ නම, මුලකුර සහිත නම, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිනය, උපන් ස්ථානය සහ උපන් රට පිළිවෙලින් ඇතුළත් කරන්න. ඉන්පසු දැනට පදිංචි රට සහ ටින් අංකය ඇතුළත් කළ යුතු අතර ටින් අංකය ඔබ නොදන්නේ නම් එය නොසලකා හරින්න. ඉන්පසු හඳුනා ගැනීමේ ලේඛනයේ යටතේ ඔබේ සමාගමේ අධ්‍යක්ෂකවරයාගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස පැහැදිලි ඡායාරූප අප්ලෝඩ් කරන්න. පසුව සම්බන්ධතා තොරතුරු යටතේ ඇති සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලබා දෙන ඊමේල් එක ඔබ සමග සම්බන්ධ විය හැකි ඊමේල් එක සහ දුරකථන අංකය ඇතුළත් කරන්න. ඉන්පසු සමාගමේ අධ්‍යක්ෂකවරයා දැනට පදිංචිව සිටින ලිපිනය, පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, ග්‍රාම නිලධාරී වසම සහ තැපැල් කේතය ඇතුළත් කරන්න. ඉන්පසු ඔබට ඇත්තේ ව්‍යාපාරික ලිපිනය සහ තැපැල් ලිපිනය ඇතුළත් කිරීමටයි. එහිදී ඔබට පදිංචි ලිපිනයට සමානයි, සමාගම් ලිපිනයට සමානයි සහ වෙනත් ලිපිනයක් යනුවෙන් විකල්ප කිහිපයක් ලබා දී ඇත. එහිදී ඔබට අදාළ කොටස නිවැරදිව ක්ලික් කිරීමෙන් අවශ්‍ය තොරතුරු ඇතුළත් කරවීම සිදු කළ හැකිය. පසුව සමාගමේ අධ්‍යක්ෂකවරයා පත් කළ දිනය නිවැරදිව කැලෙන්ඩර් එකේ තෝරා ඇතුළත් කළ යුතුය. ඔබ ඇතුළත් කළ සමාගමේ අධ්‍යක්ෂකවරයා සමාගමේ කොටස් හිමියෙකු ලෙස එක් කරගත යුතු නම් මෙම අධ්‍යක්ෂකවරයාත් කොටස් හිමියෙක් ලෙස එක් කරගන්න යන ප්‍රකාශයේ ඉදිරියෙන් නැති බටන් එක ස්විප් කරන්න. එවිට ඉහතින් ඔබ ඇතුළත් කළ විස්තර ස්වයංක්‍රීයව කොටස් හිමියන්ගේ විස්තර ඇතුළත් කිරීමේ පියවරට එකතු වනු ඇත. ඉන්පසු කොටස් හිමියන්ගේ විස්තර ඇතුළත් කිරීමට ඉදිරියට බටන් එක ක්ලික් කර 5 වෙනි පියවරට යන්න. ඉන්පසු ඉදිරියට බටන් එක ක්ලික් කර 6 වෙනි පියවරට යන්න. මෙහිදී සමාගම වෙනුවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් සමග නිල ලිපි හුවමාරු කිරීමට බලයලත් පුද්ගලයෙකු ලෙස දැනට ඔබ නම් කළ අධ්‍යක්ෂකවරයෙකු හෝ කොටස් හිමියෙකු තෝරාගත යුතුය. එය තෝරන්න මත ක්ලික් කර අදාළ පුද්ගලයා සිලෙක්ට් කර බලයලත් පුද්ගලයා සුරකින්න මත ක්ලික් කරන්න. ඉන්පසු 7 වෙනි පියවරට යාමට ඉදිරියට බටන් එක ක්ලික් කර සමාගමේ ආරම්භක කොටස් ප්‍රාග්ධනය ඇතුළත් කරන්න. ඉන්පසු 8 වෙනි පියවරට යාමට ඉදිරියට බටන් එක ක්ලික් කර ප්‍රධාන සම්බන්ධතා පුද්ගලයා නම් කළ යුතුය.
එහිදී එම පුද්ගලයා එම සමාගමේ අධ්‍යක්ෂකවරයාද කොටස් හිමියාද බලයලත් පුද්ගලයාද නැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන වග සඳහන් කොට නම දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න. ඉන්පසු අවසාන පියවරට යාමට ඉදිරියට බටන් එක ක්ලික් කර ඔබ සඳහන් කළ සියලු විස්තර නිවැරදිදයි පරීක්ෂා කර ලියාපදිංචි ඉදිරිපත් කරන්න මත ක්ලික් කරන්න.